හරි. එතකොට අබේගිරිය තමයි අද කතා කරන්නේ. අබේගිරිය කියලා මේ මාතෘකාවක් ලියාගන්න. හරි. එතකොට තමයි අබේගිරිය කියන්නේ මට කියන්නකෝ බලන්න දැන් අබේගිරිය කියන්නේ එක්තරා ආරාමයක්. හරිද? ලංකාවේ තිබ්බ එක නිකායක් නියෝජනය කරපු විශාල විහාරස්ථානයක්. එතකොට මේ අබේගිරියට කලින් ලංකාවේ තිබ්බේ ආරාමය මොකක්ද? මම මේක ගැන කලින් කියලා තියෙන නිසා මම මේ ප්‍රශ්නේ අහනවා. විහාරයද? ඔව්. මහා විහාරය තමයි. හරිද? මහා විහාරයට පස්සේ තමයි අබේගිරිය නිර්මාණය වුණේ. හරිද? මොකද මම මේවා මහින්දාගමනය කියන පාඩම් ඇතුළේදීත් ඕගොල්ලොත් එක්ක මේවා මම කෙටියෙන් සාකච්ඡා කරා. හරිද? විශාලව නෙමෙයි. මම කිව්වා මහින්දාගමනයෙන් පස්සේ මහා විහාරය නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපේ තවත් නිකායක් හැදෙනවා මේ අබේගිරිය කියලා ආරාමයක් එක්ක කියලා. හරිනේ? එතකොට අන්නේ ආරාමයේ නිර්මාණය වෙච්ච හැටි තමයි ළමයි අපි අද කතා කරන්න යන්නේ. මෙන්න මේ අබේගිරිය. මෙන්න බලන්න ක්‍රිස්තු පූර්ව 89 දී දෙවන වරට වලගම්බා රජු රාජ්‍යත්වයට පත්වීමෙන් පසු ගොඩනැගූ ආරාමය වීම. හරිද? එහෙනම් වලගම්බා රජුරෝ පළවෙනි පාර රාජ්‍යත්වයට පත් වෙලා නැවත වතාවක් රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ තමයි මේ ආරාමය නිර්මාණය වෙන්නේ. හරිද? මෙන්න බලන්න. අබේගිරි විහාරස්ථාන ස්ථාපනය වීමෙන් පසු විවිධ ශාසනික ගැටලු උද්ගත වූ බව. හරි. එතකොට ශාසනික ගැටලු උද්ගත උනායි කියන්නේ තමයි එහෙනම් ඊට කලින් ශාසනයක් තිබෙන්න ඕනේනේ, තියෙන්න ඕනේනේ. හරිද? එහෙනම් ඊට කලින් තිබ්බේ ආරාමය තමයි අපි කලින් කතා කරපු මහා විහාරය. එහෙනම් මහා විහාරයට පස්සේ තමයි ළමයි වෙන්නේ මේ අබේගිරි විහාරය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. හරිනේ? හොඳයි. දැනට ඔන්න ඔය තැන ඉඳලා අපි අබේගිරියේ ආරම්භය පිළිබඳ කතා කරමු. සරලව කියනවා ළමයි අබේගිරිය ගැන කතා කරද්දිත් අපිට මහා වංශයට යන්න වෙනවා. මොකද මහා වංශය තමයි වැඩිපුර ශාසනික තොරතුරු තියෙන්නේ. ඉතින් දීර්ඝ විස්තරයක් තියෙනවා ළමයි මෙන්න මේ අබේගිරිය කොහොමද නිර්මාණය වුනේ කියලා. හරි. අපි මේක කෙටියෙන් ලියාගමුකෝ. ඉක්මනින් ලියාගන්න. අබේගිරියේ ආරම්භය පිළිබඳව අබේගිරියේ ආරම්භය පිළිබඳව මහාවංශයේ විස්තර දැක්වේ. මහාවංශයේ විස්තර දැක්වේ. කවුද ළමයි මහාවංශය රචනා කරන්නේ? බුද්ධඝෝෂ හිමි. ඔව් මහාවංශය රචනා කරන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ නේද? එහෙම නේද? ඔව්. කොහෙද එහෙම තියෙන්නේ? මහාවංශයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ රචනා කරනවා කියලා කොහෙද තියෙන්නේ? උන්ට කියලා දෙනවා මහාවංශය කවුද රචනා කරන්නේ? මහා විහාරයේ හිටියේ මහා නාම හාමුදුරුවෝ කියලා. හරිද? මහා විහාරයේ තිබ්බ ඔය පාළි ඒ කියන්නේ අපේ සිංහලෙන් තිබ්බේ අටුවා ග්‍රන්ථ පාලි භාෂාවට පරිවර්තනය කරන් ඉන්දියාවේ ඉඳලා එන හාමුදුරුවෝ තමයි බුද්ධඝෝෂ කියන්නේ. පැහැදිලිද? මම ඒක මහා විහාර පාඩමේදී කිව්වා. දැන් ගිය සතියේ හිටියේ නෑනේ. හරිද? එතකොට අන්න ඒ මහා විහාරයේ තිබ්බ සිංහල පාලි අටුවා ටික බුද්ධඝෝෂ හාමුදුරුවන්ට ඕන වෙනවා මේ සිංහල අටුවා. හරිද? පාලි භාෂාවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා මහා විහාරයෙන් ඉල්ලනවා අර තිබ්බ සිහල අටුවා. හරිද? ඒවලට කියන්නේ අපි සිහල අටුවා කියලානේ. සිහල අටුවා. අන්නේ අටුවා ටික පරිවර්තනය කරන්න ඉල්ලුවම මහා විහාරයෙන් අවසර දෙන්නේ නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ දැනුම පරීක්ෂා කරන්න අවශ්‍ය නිසා එයාට කියනවා මොකක් හරි පර්යේෂණ නිබන්ධනයක් ලියලා දෙන්න කියලා දැනුම සම්බන්ධව බලන්න. ඊට පස්සේ ඒ ආමුදුරුවෝ විසුද්ධි මාර්ගය ලියනවා ළමයි. ඊට පස්සේ තමා දෙන්නේ ඒකට සෑහීමකට පත් වෙලා මේ සිහල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කරන්න. හරිද? ඒක මම ගිය සතියේත් පාඩමේ කිව්වා. ඒ හින්දා මතක තියාගන්න. හරිද? දැන් කියන්නකෝ බලන්න එහෙනම් මහා වංශය කවුද ලියන්නේ කියලා. කවුද මහා වංශය ලියන්නේ? මහා විහාරයේ මහා නාම ඔව් මහා හිමි. නාම ආමුදුර. හරිද? ඒක මතක තියාගන්නත් ලේසි ළමයි. මේ මොකද දෙකම මහා කියලා තමයි පටන් ගන්න. එතකොට මහා වංශයේ විස්තර තියෙනවා ළමයි අබේගිරිය ගැන. තේරෙනවද? මේ විදිහට ලියන්න. වලගම්බා රජුගේ
වලගම්බා රජුගේ වලගම්බා රජුගේ සොයුරු සොයුරු කල්ලාට නාගරජු කල්ලාට නාගරජු මරා කල්ලාට නාගරජු මරා බලය පැහැරගන්නට බලය පැහැරගන්නට බලය පැහැරගන්නට කම්මාර රත්තක කම්මාර රත්තක කම්හාර රත්තක කියලා කියනවා. කම්හාර රත්තක නැමැති සෙම්පතියා මරා වලගම්බා රජු අනුරාධපුර රාජධානියේ බලය නතු කරගත්හ ඒ කියන්නේ ළමයි මේ වලගම්බා රජුරු. ඒ කියන්නේ මේ අබේගිරිය නිර්මාණයට ඇත්තටම පාදක වෙන රජුරු. එයා තමයි මේ වලගම්බා කියලා කියන්නේ. එතකොට මේ වලගම්බා රජුරු කොහොමද අපේ රජු බවට පත් වෙන්නේ කියලා තමයි මේ පිටිද්දේ කතා කරේ. එතකොට මේ වලගම්බා රජුරවන්ට ඉඳලා දෙනවා සහෝදරයෝ. හරිද? මේ කල්ලාට නාග කියන රජුරුවන්ව මරලා බලය පැහැරගත්ත කම්මාරහත්තක කියන සෙම්පතියාව ඝාතනය කරලා තමයි මරලා දාලා තමයි ළමයි වලගම්බා රජුරු අනුරාධපුරේ රාජ්‍ය බලය නතු කරගන්නේ. හරිද? ඒ කියන්නේ යා රජ වුණු ආකාරය. තේරෙනවද? මෙහෙම ලියන්න. රජවි කෙටි කලකින් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් සත් දෙනෙක් රාජ්‍යත්වය ගැනීමට ක්‍රියා කළහ. එසේම තීය නම් බමුණාගේ කැරැල්ලටද මුහුණ දෙන්නට සිදුවිය. මෙනිසා රජු රාජ්‍ය අතහැර පලායන අවස්ථාවේ ගිරිනම් නිගණ්ඨයා රජුව සමච්චලයට පත්කොට ඇත. පසුව වනවැදුණු රජු
වනවැදුණු රජු වනවැදුණු රජු වර්ෂ 14ක් පුරා වර්ෂ 14ක් පුරා සැඟව සිටිමින් සේනා සංවිධානය කොට තිස්ස හිමිගේ අනුග්‍රහය යටතේ තිස්ස හිමිගේ අනුග්‍රහය යටතේ තිස්ස හිමිගේ අනුග්‍රහය යටතේ ආක්‍රමණිකයන්ගේ අන්තිමයා වූ දාතිය මරා දාතිය මරා දෙවන වර රජ බවට පත්විය. දෙවනවර රජ බවට පත්විය. වලගම්බා රජුරු පළවෙනියටම මෙන්න රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ පත් වෙලා ළමයි ඒක තමයි යාගේ පළවෙනි අවස්ථාව. හරිද? රාජ්‍යත්වයට පත් වුණා. ඒ කියන්නේ අනුරාධපුරේ රජුරුව බවට පත් වෙනවා. කම්මාරාත්තක කියන සෙන්පතියව මරා දාලා. හරිද? ඔහොම රජුරුව ටික කාලයක් රාජ්‍යත්වය කරද්දී තමත්ම කෙටි කාලයක් කරද්දී ළමයි අර සොලීන් 7 දෙනෙක් ඊට අමතරව තිස්ස නැත්නම් තීය කියන බමුණාගේ කැරැල්ලක් එනවා. හරිද? එතින්දි රජ්ජුරුවෝ තිස්ස කියන බමුණට හසුම්පතක් යවලා කියනවා අර සොලීන්ව පරාජය කරන්න රාජ්‍ය දෙනවයි කියලා. හරිද? එතකොට මේ තිස්ස එම නැත්නම් තීය කියන බමුණ මේකට රැවටිලා සොලීන් එක්ක යුද්ධ කරලා ළමයි ඒකෙදි එයා මරුමුවටපත් වෙනවා. ඊට පස්සේ සොලීන් එනවා අනුරාධපුරය ආක්‍රමණය කරන්න. එතින්දි රජ්ජුරුවෝ රජගමත් හැරලා පැනලා යනවා. මංකුව තින්දේ සෝමාදේවිය සහ පාත්‍රා ධාතුව එම එන සොලීන් අරගෙන යනවා. ඉතුරු වෙන සොලීන් 5 දෙනා අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙනගෙන ඒගොල්ලෝ රජ කරන්න ගන්නවා. රජ්ජුරුවෝ කැලාවේ සැඟ වෙනවා. තේරෙනවද? ඔහොම කැලාවේ සැඟුණාට පස්සේ ඔය කැලාවේදී රජ්ජුරුවන්ට හම්බ වෙනවා ළමයි හාමුදුරු කෙනෙක්. තිස්ස හාමුදුරුවෝ. අපි කුප්පික්කුල තිස්ස කියලා කියන්නේ. එන්නේ තිස්ස හාමුදුරුවෝ තමයි මේ රජ්ජුරුවන්ට කැම බීම සහ ආරක්ෂාව වගේ දේවල් ලබා දෙන්නේ. රජ්ජුරුවන්ට සිද්ධ වෙනවා ළමයි වර්ෂ 14ක විතර ප්‍රමාණයක් ඔය වනගත ප්‍රදේශයට වෙලා ඉන්නේ. එතකොට අර ඉතුරු සොලීන් 5 දෙනා අනුරාධපුරේ රජ කරනවා. හරිනේ. ඊට පස්සේ රජ්ජුරුවෝ ඒ අවුරුදු 14 ඇතුළත අර හාමුදුරුවන්ගේ ඒත් එක්කම තව ප්‍රාදේශීය නායකයන්ගේ අනුග්‍රහය ඇතුව සේනා සංවිධානය කර ළමයි දෙවනි වර රාජ්‍යත්වයට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ අනුරාධපුරයේ අන්තිම සොලිය වෙච්ච දාටිය කියන සොලියව මරලා ඉවර වෙලා දෙවනි වර රාජ්‍යත්වයට පත් වෙනවා. හරිද? මෙන්න මේම රජ උනාට පස්සේ හරිද? රජ උනාට පස්සේ මේ රජ්ජුරුවන්ට අර බැරි අවස්ථාවේදී උදව් උපකාර කරානේ අර තිස්ස හාමුදුරුවෝ කුප්පික්කුල තිස්ස හාමුදුරුවෝ. එතකොට මෙන්න මේ තිස්ස හාමුදුරුවන්ට මොකක් හරි දෙයක් එහෙම නැත්නම් මොකක් හරි අනුග්‍රහයක් දක්වන්න ඕනේ කියන සිතුවිල්ලක් මේ රජ්ජුරුවන්ට ඇති වෙනවා. තේරෙනවද? එතකොට මේ තිස්ස හාමුදුරුව ඇතුළු මේ සියලුම සංඝ පරම්පරාවම ළමයි මහා විහාරයේ හාමුදුරුවෝ විදියට තමයි මේක එන්නේ. හරිද? මොකද මහා විහාරය තමයි අපි මුලින්ම දේවානම්පිය තිස්ස රජුරුවන්ගේ කාලයේදී නිර්මාණය වෙන්නේ. එතකොට ඊට පස්සේ රජ වෙන රජ කෙනෙක් තමයි මේ වට්ටගාමිනී අබේහිමනන්න වලගම්බා රජුරුවෝ. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ තිස්ස හාමුදුරුවොත් අයිති වෙන්නේ ළමයි න මහා විහාරයේ ගුරුකුලයටම තමයි. හරිද? එතකොට මහා විහාර වාසී හාමුදුරු කෙනෙක්. ඊට පස්සේ මේ රජුරුවන්ට සිතක් පහළ වෙනවනේ මේ බැරි වෙලාවේ
උදව් උපකාර කරපු මේ තිස්ස හාමුදුරුවන්ට මොනවා හරි අනුග්‍රහයක් කරන්න ඕනේ කියලා. අන්න ඒ නිසා මේ රජ්ජුරුවෝ මොකද කරන්නේ? මේ රජ්ජුරුවෝ තිස්ස හාමුදුරුවන්ට පන්සලක් හදලා දෙනවා. අන්න ඒ පන්සල තමා ළමයි මෙන්න මේ අබේගිරිය කියලා කියන්නේ. හරිද? එතකොට මේකට අබේගිරිය කියලා නම වැටෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි කිව්වා මේ රජ්ජුරුව රාජ්‍යත්වය අර සොලීන් යන අවස්ථාවේදී රජ්ජුරුව පැනලා යනවා කියන. ඔන්න ඔය පැනලා යන අවස්ථාවේදී ගිරි කියලා නිගණ්ඨෙක් රජ්ජුරුවන්ට අපහාස කරනවා නැත්නම් සමච්චල් කරනවා. ඉතින් ඕක රජ්ජුරුවන්ගේ හිතේ තියෙනවා. රජ්ජුරුව රජ වුණාට පස්සේ ගිරි කියන නිගණ්ඨයව මරණයට පත් කරලා තමයි අන්නේ ස්ථානයේ තිබ්බ ඒ ගිරි නිගණ්ඨයාගේ ආරාම සංකීර්ණය කඩලා දාලා ළමයි අන්න එතන තමයි රජුරෝ මෙන්න මේ අබේගිරිය කියන එක හදන්නේ. හරිද? ඔය අබේ කියන රජුරුවන්ගේ නමයි ඔය ගිරි කියන නිගණ්ඨයාගේ නමයි එකතු කරලා තමයි ළමයි අතරම මේ අබේගිරිය කියන විහාරස්ථානය හදන්නේ. ඕක හදලා ඉවර වෙලා රජුරෝ මොකද කරන්නේ? අර Tamanට උදව් උපකාර කරපු තිස්ස හාමුදුරුවන්ට එහෙම නැත්නම් කුප්පික්කුල තිස්ස හාමුදුරුවන්ට ළමයි මේක බාර දෙනවා. හරිද? ඔබ වහන්සේ මේ පන්සල පිළිගන්න කියලා මේ අබේගිරිය නිර්මාණය කරලා කාටද දෙන්නේ? මේ කුප්පික්කුල තිස්ස කියලා හාමුදුරුවන්ට. හරිද? ඊට පස්සේ හාමුදුරුවෝ මොකද කරන්නේ? මෙන්න හාමුදුරුවෝ මෙන්න රජුරුව හදනවා පන්සලක්. හරිද? හදලා ඉවරලා මේ ආරාමය බාර දෙනවා. එතකොට අපි දන්නවා මේ සංඝයාගේ තියෙන්නේ ළමයි පුද්ගලික පරිහරණයක්ද පොදු පරිහරණයක්ද කියන්න බලන්න. සංඝ සමාජයේ තියෙන පුද්ගලික පරිහරණයක්ද පොදු පරිහරණයක්ද? ඉක්මනින් පොදු කියන්න. පරිහරණය. පොදු පරිහරණයක් තියෙන්නේ නේද? අපි මීට කලින් පාඩම් වල මතක ඇති ඔයගොල්ලන්ට ඔය භෞතික සම්පත් කළමනාකරණය කියන තැනදී අපි කතා කරා ඒ භෞතික සම්පත් හොඳටම පරිහරණය කරන සමාජයක් තමයි සංඝ සමාජයනේ. ඉතින්දී අපි ලඝු භාණ්ඩ සහ ගුරු භාණ්ඩ කියලත් කතා කරා. ඊට අමතරව අපි ඉතින් සාංගික ක්‍රමය කියන එක මොකක්ද කියලත් කතා කරා. හරිද? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් දෙනව නම් ළමයි ආමුදුරුවන්ට ඒක දෙන්නේ පොදු සංඝයාගේ පැවැත්මට. පැහැදිලිද? ඒ කියන්නේ මේ භික්ෂූන්ටනේ ලබා දෙන්නේ. නැතුව එක හාමුදුරු කෙනෙක් කියලා එයාට ලබා දීමක් කරන්නේ නැහනේ. තේරෙනවද? ඇයි කියන්නේ ළමයි මේ භික්ෂුව කියන්නේ ලෝකෝත්තර මාර්ගයක ගමන් කරන පුද්ගලයෙක්. හරිනේ? අපි ලෞකිකයි. හරිද? ආමුදුරුවෝ ලෝකෝත්තර මාර්ගය යන්නේ. එතකොට ඒගොල්ලොන්ට මේ අපිට අවශ්‍ය වෙන කිසිම දෙයක් ඒගොල්ලොන්ට අවශ්‍ය නැහැ. ඒගොල්ලොන්ගේ මාර්ගය තමයි නිර්වාණයට යන මාර්ගය. තේරෙනවද? ඒ මාර්ගය තමයි ආමුදුරුවෝ ගමන් කරන්නේ. ඒ නිසා ඒගොල්ලොන්ට පෞද්ගලික දේවල් පරිහරණය කරන්නවත් ඉඩම් වටු පිටිවත් ඒගොල්ලොන්ට අවශ්‍ය නැහැ. හරිද? ඒ නිසා ඒගොල්ලොන්ට පුද්ගලිකත්වය කියන එක ළමයි හිමට ඒගොල්ලෝ තකන දෙයක් නෙමෙයි. හරිද? එහෙම නැත්නම් එච්චර ඒගොල්ලොන්ට උවමනා කරන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඒ කියන්නේ බ්‍රෂ් එක අරවා මෙව්වයි කියන්නේ Tamanටම අවශ්‍ය කරන ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. හරිද? එහෙම නෙමෙයි මම කියන්නේ. දීපොළ වතු පිටි පන්සල් ඉඩම් කඩම් ඒවා හාමුදුරන්ට තනි අයිතියට ඕනේ නැහැ. මොකද තනි අයිතියට භුක්ති විඳින්න අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලොන්ගේ මාර්ගය වෙනස් නිසා. තේරෙනවද? එතකොට නම් ඒ කියන්නේ එහෙනම් මෙච්චර කල් මේ සංඝ සමාජයේ තිබෙ පොදු පරිහරණයක්. හරිද? පොදු පරිහරණයක්. ඒ කියන්නේ දේවානම් පියතිස්ස රජුරුවන්ගේ ඉඳලා මේ වලගම්බා රජුරුව දක්වා අපේ රජ වෙච්ච හැම රජ කෙනෙක්ම භික්ෂූන්ට විවිධ දේවල් පූජා කරා. ඒ විවිධ දේවල් පූජා කරේ භික්ෂු සමාජයටමයි. හරිද? පොදු පරිහරණය සඳහා තමයි භික්ෂූන්ට පූජා කරේ. හැබැයි ළමයි මේ තිස්ස කියන හාමුදුරුවන්ට එහෙම නැත්නම් කුප්පික්කුල තිස්ස හාමුදුරුවන්ට මෙන්න මේ වලගම්බා රජුරුව මේ හදන ආරාමය මොකද්ද? අබේගිරිය. මේ අබේගිරිය ළමයි පෞද්ගලික ආරාම පූජාවක් විදිහට තමයි දෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ চিරාත් කාලයක් අවුරුදු 100 ගාණක් පැවතිච්ච අඛණ්ඩ චාරිත්‍රයක් වෙච්ච පොදු සංඝයාගේ භාවිතයට ගියෝ ලබා දෙනවයි කියන එක මේ වලගම්බා රජුගේ ළමයි පෞද්ගලික ආරාමයක් විදිහට තමයි මේ තිස්ස හාමුදුරුවන්ට දෙන්නේ. තිස්ස හාමුදුරුවෝ මොකද කරන්නේ? මේ කුප්පික්කුල හාමුදුරුවෝ කුප්පික්කුල තිස්ස හාමුදුරුවෝ ළමයි මේ පෞද්ගලික ආරාමය මොකද කරන්නේ? බාර ගන්නවා. හරිද? බාරගත්ත කියන්නේ එහෙනම් එතන මොකද්ද වෙන්නේ? එහෙනම් ළමයි එතන අනිවාර්යයෙන්ම විනය කියන එක කැඩෙනවා. හරිනේ? විනය කියන එක ළමයි කැඩෙනවා. ඇයි? මෙච්චර කාලයක් ආමුදුරන්ට දෙන්නේ පොදු සංඝයාට දෙන්න ඕනේ. ඒක පොදු පරිහරණයට තමයි තියෙන්නේ. හැබැයි මේ තිස්ස ආමුදුර මොකද කරන්නේ? පෞද්ගලිකව ගත්තා. නිකන් අර ගෙයක් ගත්තා වගේ. හරිද?
පෞද්ගලික ආරාම පූජාවක් විදිහට මේක බාරගත්තා. බාරගත්ත ගමන් මොකද වෙන්නේ? විනය නීතියක් කැඩකිරීම. විනය නීතියක් කඩකිරීම. එතකොට අපි දැන් දන්නවා මහා විහාරවාසී භික්ෂූන් කියන්නේ ළමයි විනය අංක 1 කරලා සලකපු භික්ෂූන් හිටියේ භික්ෂු පරම්පරාවක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? තිස්ස හාමුදුරුවන්ව ඒ හාමුදුරන්ට කුල සංගට්ටන. ඒ කියන්නේ දායක කුල මේ දායක කුලයන් වල ඕනකට වඩා ඇලෙනවා. හරිද? අන්න ඒක කියලා ඉවරලා මහා විහාරයෙන් මේ හාමුදුරන්ව නෙරපනවා. හරිද? ඔයා මහා විහාරේ ඉන්න එපා. ඔයා දැන් මේ විනය කඩ කරලා ඉන්නේ. ඒ නිසා මේ මහා විහාරයෙන් යන්න ඕනේ කියන තීරණය උන්වහන්සේලා ගන්නවා. එතකොට කුප්පිත් කුල හාමුදුරන්ට මොකද වෙන්නේ? එයා මං කිව්වා මහා විහාර හාමුදුරු කෙනෙක්. නේද? මහා විහාර හාමුදුරු කෙනෙක්. හැබැයි මහා විහාරේ හාමුදුරුවෝ කිව්වට පස්සේ මේ හාමුදුරුවන්ට යන්න කියලා මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? මෙහෙම ඇවිල්ලා මෙන්න මේ අබේගිරිය පදිංචියට එනවා ළමයි. පැහැදිලිද? අබේගිරිය පදිංචියට එනවා. ඔන්න ඔය අබේගිරිය පදිංචියට ඒමත් එක්ක ළමයි අපේ භික්ෂු සමාජයේ දෙකඩ වීමක් සිද්ධ වෙනවා. තේරෙනවද? දෙකඩ වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක පැත්තක ගත්තොත් එම එක පැත්තක තියෙනවා ළමයි මහා විහාරය, අනිත් පැත්තේ තියෙනවා අභයගිරිය. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපි මෙච්චර කාලයක් ඒ කියන්නේ මේ වලගම්බා රජුරුවන්ගේ රාජ්‍ය කාලය වෙනකන් තිබ්බේ මහා විහාරය විතරයි. හරිද? හැම රජ කෙනෙක්ම මහා විහාරයට විතරයි දායකත්වය දැක්ුවේ. හැබැයි මේ වලගම්බා රජුරුව මේ කුප්පිකුල හාමුදුරුවන්ට පෞද්ගලික ආරාම පූජාවක් විදිහට අභයගිරිය පූජා කිරීමත් කුප්පිකුල හාමුදුරුව අභයගිරිය බාර ගැනීමත් පිළිගැනීමත් එක්කලමයි අපේ මේ චිරාත් කාලයක් පැවතිච්ච සංඝ සමාජයේ දෙකට කැඩෙනවා. අපි ඊට පස්සේ කියනවා ළමයි මේක නිකායකට කැඩුනයි කියලා. නිකාය දෙකකට. හරිද? නිකාය දෙකකට කැඩුනයි කියනවා. එතකොට මහා විහාරය කියන භික්ෂූන් තේරීය කියන නමිනුත් අභයගිරි වාසීන් අභයගිරි කියන්නේ එහෙමත් නැත්නම් ඔය මහායාන ආශ්‍රිත වෙනත් දහමක් පිළිගන්න හාමුදුරුවෝ විදිහටත් ළමයි පසු කාලීනව මේගොල්ලොන්ගේ භික්ෂු පරම්පරා දෙකක් ගමන් කරනවා. තේරෙනවනේ? මේ විදිහට ලියමු. දැන් උඩ රජුරෝ දෙවනි වර රාජ්‍යත්වයට පත් වෙනවා. හරි. අපි ඒ වර ගොඩාක් ලොකුවට ලියන්නේ නැහැ. මොකද අපි වලගම්බා රජුරෝ ගැන ලියන තැනදී ලොකු විස්තරයක් ලිව්වා ඕක සම්බන්ධව. හරි. ඊටවලම කෙටියෙන් අපි මෙතෙන්දී ලියන්නේ මොකද අපිට මහාවිහාර අබේගිරිය ගැන කතා කරන්න අවශ්‍ය නිසා. මේව ලියන්න. පසුව රජු කෘතගුණ සැලකීමක් ලෙස ගිරි නිගණ්ඨයාගේ ආරාමය බිඳ දමා අභයගිරිය සාදවා පෞද්ගලික ආරාම පූජාවක් ලෙස කුප්පික්කුල මහාතිස්ස හිමිට පූජා කළේ. මේ සිද්ධිය විශාල ශාසනික ගැටලු උද්ගත වීමට හේතු විය. වෙනම ලියා ගන්න මේ විදිහට. වෙනම මහා විහාරය ආරම්භ කර වර්ෂ 217ක් ගිය තැන අභයගිරිය නිර්මාණය විය. අභයගිරිය බාර ගැනීමත් සමග තිස්ස හිමි මහා විහාරීය භික්ෂු පරපුරෙන් ඉවත් කළ අතර මෙයට විරුද්ධ වූ මහදැලියා තිස්ස තෙරුන්ටද
මහදැලියා තිස්ස තෙරුන්ටද දඬුවම් පැමිණවිය. එනිසා 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 මහදැලියා තිස්ස හිමි භික්ෂූන් 500 නමක් සමග අභයගිරියේ පදිංචියට ගියහ. වලගම්බා රජු අභයගිරි විහාරයට අනුග්‍රහය දැක්වීය. දැන් අභයගිරිය මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙනවා. අභයගිරිය එතකොට වලගම්බා රජුරෝ මේ කුප්පික්කුල තිස්ස කියන හාමුදුරුවන්ට දෙනවා. එතකොට ඒ හාමුදුරුවෝ අභයගිරිය බාර ගන්නවා. හරිද? මෙන්න අභයගිරිය කුප්පික්කුල හාමුදුරුවෝ බාරගත්තා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ව මහා විහාර පරම්පරාවෙන් එහෙම නැත්නම් මහා විහාරයෙන් නෙරපනවා. තේරෙනවද? නෙරපුවට පස්සේ මේ ගත්ත මහා විහාරයේ හාමුදුරුවෝ ගත්ත මේ තීරණයට මහදැලියා තිස්ස කියලා හාමුදුරුවෝ කෙනෙක් විරුද්ධ වෙනවා. හරිද? එතකොට දැන් මේ අලුත් චරිතනේ මහදැලියා තිස්ස කියන්නේ කවුද කියලා? මහදැලියා තිස්ස කියලා කියන්නේ නම් මේ කුප්පික්කුල තිස්ස හාමුදුරුවන්ගේ බොහෝ විට ගෝලයෙක් වෙන්න ඇති නැත්නම් හිතේශීය භික්ෂුවක් වෙන්න ඇති. හරිද? අන්න ඒ නිසා මේ ආමුදුරුවන්ගේ මේ પરම්පරාවෙන් අයින් කරපු එක ගැන උන්වහන්සේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ මහදැලියා තිස්ස එහෙම නැත්නම් මේ මහදැලියා තිස්ස ආමුදුරුවන් අපි බහල මස්සු තිස්ස කියලාත් කියනවා. මේ ආමුදුරුවන්ට මහා විහාරයෙන් චෝදනා ගොනු වෙනවා. හරිද? මොකද මහා විහාරයක් ගත්ත තීරණයටනේ මේ හාමුදුරුවෝ නැවත වතාවක් ඒක හාරවුස්සන්නේ. අන්න ඒ නිසා මේ මහදැලියා තිස්ස හාමුදුරුවන්ටත් මොකද වෙන්නේ? මහා විහාරයෙන් යන්න සිද්ධ වෙනවා. ඒ හාමුදුරුවෝ යද්දී ඒ හාමුදුරුවෝ නිකන් යන්නේ නැහැ. තවත් හාමුදුරුවෝ 500ක් අරගෙන තමයි යන්නේ. කොහෙටද? අබේගිරියට. හරිද? එතකොට බහලමහලු තිස්ස හාමුදුරුවෝ තවත් භික්ෂූන් 500ක් අරගෙන ඉවර වෙලා පදිංචි වෙන්න යනවා ළමයි අබේගිරියේ. හරිද? එතකොට අබේගිරියේ උප්පික්කුල හාමුදුරුවෝත් එතකොට ඉන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ භික්ෂු පිරිසක් එක්ක අභයගිරිය කියලා ළමයි තවත් අලුත් ආරාමයක් ආරම්භ වෙනවා. මේකට රාජ්‍ය අනුග්‍රහය දෙනවා කවුද? වලගම්බා කියන රජුරුව. ඉතින් මේ රජුරුව ඇත්තටම ළමයි කරේ මොකද්ද? මේ රජුරුව කරේ රජුරුවන්ට බැරි අවස්ථාවේ උදව් උපකාර කරපු හාමුදුරුවන්ට කළ ගුණ දැක්වීමක් තමයි ඇත්තටම රජ්ජුරුවෝ කළේ. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මෙච්චර මේ සියවස් දෙකකට විතර අධික කාලයක් අපේ තිබ්බේ භික්ෂු පරම්පරාව ළමයි දෙකඩ වීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මෙච්චර කාලයක් තිබ්බ අර පොදු සංඝයාට දේවල් දෙනවයි කියන එක රජ්ජුරුවෝ කඩ කරනවා. කඩ කරලි ඉවරලා කුප්පික්කුල හාමුදුරන්ට පෞද්ගලික පන්සලක් හදලා දෙනවා. එතකොට කුප්පික්කුල හාමුදුරන්ට හරිනම් මොකද්ද කරන්න තිබ්බේ? මේ පෞද්ගලිකව නම් එපා මම මේක පොදු පරිහරණය සඳහා පිළිගන්නම් කියලා එහෙම කිව්වනම් හරි. හැබැයි උන්වහන්සේත් මොකද කරේ? මේ දීප පන්සල පෞද්ගලික ආරාම පූජාවක් විදිහට පිළිගත්තා. එතකොට පෞද්ගලික ආරාම පූජා විදිහට භික්ෂුන්ට ඒක පිළිගන්න බෑනේ ළමයි. ඒක විනයට පටහැනි. ඒ නිසා මහා විහාරයෙන් කෝ ඔය වැඩේ වැරදි. ඒ නිසා මෙහි වැඩ කරන්න බෑ දැන්. ඒකටම යන්න කියලා එළෙව්වා. තේරෙනවද? එහෙනම් ආමුදුරන්ට යන්න උනා. ඒ ආමුදුරන් වෙනුවෙන් ගත්ත තීරණය මහා විහාරයේ ගත්ත තීරණය වැරදි කියන්න තමා උන්වහන්සේගේ ගෝලයෙක් නැත්නම් හිතේශිවන්තයෙක් වෙච්ච ඔය බහලමහලු තිස්ස නැත්නම් මහදැලියා තිස්ස හාමුදුරුවෝ එතෙන්ට එන්නේ. අන්න ඒ අවස්ථාවේදී උන්වහන්සේට සිද්ධ වෙනවා මහා විහාරයෙන් යන උන්වහන්සේත් යනවා භික්ෂුන් 500ක් එක්ක ළමයි අබේගිරියට කියලා අබේගිරිය ඉතින් පදිංචි වෙලා ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරනවා. ඔය සිද්ධ වෙච්ච දේ ඇත්තටම අපේ මෙච්චර කාලයක් තිබ්බ භික්ෂු පරම්පරාව දෙකඩ වීමක්. හරිද? දෙකඩ වීමක් තමයි දෙන්දුවේ සිද්ධ වුණේ. විවිධ රජවරුන් අබේගිරියේ දියුණුවට වැඩ කටයුතු කළහ. ක්‍රිස්තු වර්ෂ 114 136 දී ගජබා රජු අබේගිරියේ ප්‍රයෝජනය සඳහා
අභයගිරියේ ප්‍රයෝජනය සඳහා ගාමිණී තිස්ස නම් ජලාශය තැනවීය. ගාමිණී තිස්ස නම් ජලාශය තැනවීය. ක්‍රිස්තු වර්ෂ 167 186 කාලයේ කනිට්ඨ තිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 167 186 කාලයේ කනිට්ඨ තිස්ස රජු අභයගිරිවාසී මහානාග තෙරුන්ට රත්න ප්‍රාසාද මන්දිරය කරවා දීය. කනිට්ඨ තිස්ස රජු අභයගිරිවාසී මහානාග තෙරුන්ට රත්න ප්‍රාසාද මන්දිරය කරවා දීය. සිරිමෙවන් රජු අභයගිරි විහාරය විශාල කිරීම හා බෝධි දෘමය පිහිටුවීම සිදු කොට ඇත. වෙනම ලියා ගන්න. අභයගිරිය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දෙස් විදෙස් ප්‍රචලිත විය. ඒ කියන්නේ ළමයි මේක මේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පසු කාලීනව පත් වෙනවා. මම කිව්වා අපි මහාවිහාරය කතා කරද්දී මම කිව්වා මහාවිහාරය නිර්මාණය වුණාට පස්සේ මහාවිහාරය තමයි දැනුම බෙදා හරින මධ්‍යස්ථානය බවට පත් වුනේ. හරිද? ඒ වගේම ථේරවාද ය කියන තැනදී මම නම් ථේරවාදය නිවැරදි ආකාරයෙන්ම තිබ්බ තැනක් විදිහට මහාවිහාරය දෙස් විදෙස් ප්‍රචලිත වෙනවා. හරිද? ඒ වගේම අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට මහාවිහාරය ප්‍රචලිත වෙනවා. ඊට පස්සේ නිර්මාණය වෙච්ච මේ අභයගිරියත් තමයි අන්න ඒ தත්ත්වයට පසු කාලීනව පත් වෙන. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ඊට පස්සේ පත් වෙන රජවරු කියන්නේ බලගම්බා රජුණන්ගෙන් පස්සේ පත් වෙන රජවරු නමයි ගොඩ දෙනෙක් මේ අභයගිරියට මේ දායකත්වයේ සපයනවා. තේරෙනවද? ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය දක්වනවා අභයගිරියට මහා විහාරයට වැඩිය. ඒකට එක හේතුවක් විදිහට ගන්න පුළුවන් ළමයි දැන් මේ ථේරවාදය විතරක්ම නෙමේ මෙන්න මේ අභයගිරියේ තිබ්බේ. පැහැදිලිද? තමයි ථේරවාදය කියන එක මෙහෙමයි. දැන් මහා විහාරය ගැන මුලින්ම ථේරවාදය කියන එක හරියටම අරගෙන ආපු එක. හරිද? එතකොට මහා අභයගිරිය ආරම්භ කරන්නේ ථේරවාදය අදහගෙන හිටිය හාමුදුරුවරුම තමයි. තේරෙනවද? ඒ හාමුදුරුවෝ තමයි මේක ආරම්භ කරන්නේ. මොකද කුප්පිකුල හාමුදුරුවනේ පළවෙනිට මේ අභයගිරියට පිළි අරගෙන එන්නේ. හරිද? එතකොට මේ අභයගිරිය ඇතුළේම එහෙනම් ථේරවාදය තිබ්බා. හරිද? ථේරවාදය තිබ්බා. හැබැයි මේ පසු කාලීනව මේ සමාජය ඒත් එක්කම ලෝකය ඒ වගේම මේ ආගමික පැත්ත වෙනස් වීමුත් එක්ක ළමයි මේ අභයගිරිය ථේරවාදයට අමතරව විවිධ දර්ශන හරිද විවිධ දර්ශන මේගොල්ලොත් පිළිගන්න ගත්තා. තේරෙනවද? එතකොට ථේරවාදයට පටහැනි යම් කරුණු අඩංගු දර්ශනවාද අභයගිරිය පිළිගත්තා. හරිද? එතකොට අන්න ඒ නිසා ළමයි මේක ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයකට වඩා මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට අපිට අභයගිරිය හඳුන්වන්න පුළුවන්. හරිද? ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය උනේ මහා විහාරය. අභයගිරිය ඇවිල්ලා ළමයි මහායානය නියෝජනය කරනවා. හරිද? එහෙම නැත්නම් වෛතුල්‍යවාදය කියලා කියන්න පුළුවන්. මහායානය කියන එක නියෝජනය කරන්නේ එතකොට පසු කාලයේනව අභයගිරිය. හරිද? ඒ විතරක් නෙමේ ජ්‍යොතිෂ්‍ය යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේ විවිධ ශාස්ත්‍රත් මේ අභයගිරිය නිර්මාණය කරලා තියෙනවා. සරලවම කිව්වොත් අභයගිරිය ටික කාලයක් ගියාට පස්සේ නිකන් අර විශ්වවිද්‍යාලයක් තත්ත්වයට පත් වෙනවා. තේරෙනවද? දැන් අපි ඒක කතා කරා මහා විහාරයේ තේ දේ සිද්ධ වුණයි කියලා. නේද? ථේරවාදය අදහගෙන හිටපු
ඒත් එක්කම පසු කාලීන මේ තේරවාදය මුළු ලෝකයටම ව්‍යාප්ත කරපු හොඳම මධ්‍යස්ථානය විදිහට ඒ කාලේ මහා විහාරය පත් වෙනවා. හැබැයි පසු කාලීනව අභයගිරිය නිර්මාණය වීමත් එක්කලමයි අභයගිරිය අන්න ඒ තත්ත්වයට පත් වෙනවා. හරිද? එතකොට මේකෙන් ඉගෙන ගන්න දෙස් විදෙස් හාමුදුරුවරු ගිහියෝ ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ වගේ අර නිකන් යුනිවර්සිටි ලෙවල් එකට අභයගිරිය පසු කාලීනව පත් වෙනවා. අභයගිරිය අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් දෙස් විදෙස් ප්‍රචලිත විය. තේරවාදය පමණක් නොව මහායානයද ජ්‍යෝතිෂ්‍ය ප්‍රමාදදලයන්න ජ්‍යෝතිෂ්‍ය වෛද්‍ය ශාස්ත්‍ර යන්ත්‍රමන්ත්‍ර දර්ශන හැදෑරිය හැකි විශ්වවිද්‍යාල මට්ටමට අභයගිරිය පත්විය. මෙනිසා මෙම ඉගෙන ගැනීමට දෙස් විදෙස් සිසුන් පැමිණියහ. ඕනෑම මතයකට අභයගිරියේ ඉඩහසර තිබිණි. අන්න ඒකත් බලන්න ළමයි. ඕනෙම මතයකට අභයගිරිය තුලේ ඉඩකඩ තිබ්බා. හරිද? එතකොට මහා විහාරය තුල එහෙම එකක් දකින්න හම්බුනේ නැහැ. ඒකට හේතුව තමයි මහා විහාරය කියන එක නියෝජනය කරේ තේරවාදය. හරිද? ඒ කියන්නේ පිරිසිදු බුද්ධ වචනේ. සරලව කිව්වොත් විනයධාරීන්නේ. හරි? විනයධාරීන් තමයි මහා විහාරේ හිටියේ. ඒ නිසා විනයට පරිබාහිර එහෙම නැත්නම් විනයට බැහැර වෙන කිසිම කරුණක් මහා විහාරය තුළට වද්දාගත්තේ නැහැ. හරිද? හැබැයි අභයගිරිය ඊට වඩා වෙනස් මතයක් දැරුවා. ඕනෙම මතයක් අභයගිරියට ඕකේ වුණා. හරිද? ඒ කියන්නේ ඕනෙම මතයක් ඇවිල්ලා ප්‍රකාශ කරන්න, ඒ ගැන කතා කරන්න, හිතන්න, සාකච්ඡා කරන්න, ග්‍රන්ථ ලියන්න. ඒකට තමයි ඉඩහසර මේ අභයගිරිය තිබ්බලම අන්න ඒකත් එක්ක අභයගිරිය ටික ප්‍රසිද්ධ වෙනවා. තේරුණාද? අභයගිරිය ප්‍රසිද්ධ වෙනවා. අන්නේ අභයගිරියත් ඒ ප්‍රසිද්ධත්වයත් එක්ක තමයි ළමයි මේකෙන් ඉගෙන ගන්න විවිධ රටවලින් විවිධ කට්ටිය අභයගිරියට එන්නේ. හරිද? ඒ කියන්නේ අවුරුදු 10 ගානකට කලින්ලම අපි මේ මුළු ලෝකෙටම තිබ්බ හොඳ විශ්වවිද්‍යාල නිර්මාණය කරලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් පිටරට ඉන්න මිනිස්සු විශේෂයෙන්ම ටිබෙට් ඊපස්සේ චීන ජපාන් හරිද ඉන්දියාවේ ඔය හැම තැනකින්ම ළමයි භික්ෂූන් ගිහියෝ ඇවිල්ලා අපේ ලංකාවේ ඕලේ ඉගෙනගෙන ගිහිල්ලා තියෙනවා. තේරෙනවද? අභයගිරිය වේවා ඊට කලින් ගත්තොත් එම ඊට සියවස් දෙකකට කියන අවුරුදු 200 ගානකට කලින් තිබ්බේ මහා විහාරයේ මුල් කාලය. හරිද? මම කියවනේ ඒකත් විශ්වවිද්‍යාලයක් දක්වා ඒ தත්ත්වයට දියුණු වෙනවයි කියලා. ඒ කියන්නේ ළමයින්ට උගන්වන தත්ත්වයට. හරිද? එතකොට ඒකෙන් ඉගෙන ගන්නත් පිටරටින් මිනිස්සු ඇවිල්ලා තියෙනවා. හරි? ඉතින් හිතලා බලන්න ලංකාවේ ඒ කාලේ කොහොමද කියලා. හරිද? දැන් නම් ලංකාවේ ළමයි කොහෙද යන්නේ? පිටරට යනවනේ. නේද? පිටරට ඉගෙන ගන්න යනවනේ. හැබැයි ඉස්සර එහෙ ඉන්න අය මෙහෙ ආවා ඉගෙන ගන්න. ඒ තරමටම ළමයි මේ ලංකාවේ එතකොට තිබ්බේ ආයතනවල අරන් ගිය අධ්‍යාපන ක්‍රමය ඉතාමත්ම හොඳයි. නේද? ඒ හින්දානේ පිටරටින් ඇවිල්ලා ඉගෙන ගන්නේ සහ පිළිගෙන මුළු ලෝකෙම පිළිගත් ආයතන දෙකක් විදිහට අපිට මේ දෙකම හඳුන්වන්න පුළුවන්. ඔකට කියන්න පාහියන් භික්ෂුව මෙරටට පැමිණෙන විට භික්ෂූන් 5000ක් අභයගිරියේ විසූ බව සඳහන් කර ඇත. එන්න ඒකත් එතකොට වැදගත් පාහියන් කියන හාමුදුරුවෝ අපි දන්න දේශාටන භික්ෂුවක්. එතකොට ඒ හාමුදුරුවොත් අපේ ලංකාවට වෙලා දෙනවා අභයගිරියේ ඉඳලා අවුරුදු 2ක පරීක්ෂණ ග්‍රන්ථයක් ලියලා තියෙනවා. ඒ හාමුදුරුවෝ ලියපේ පරීක්ෂණ ග්‍රන්ථවල එමන් වෙන පරීක්ෂණ ග්‍රන්ථවලට වඩා දේශාටන වාර්තාවල සඳහන් කරලා තියෙනවා අභයගිරියේ භික්ෂුන් 5000ක් හිටියයි කියලා. තමයි හාමුදුරුවෝ 5000ක් ඉඳලා තියෙනවා. හාමුදුරුවෝ විතරක්. හරිද? එතකොට ඒ කාලෙම මහා විහාරේ 3000ක් හිටියයි කියලා කියනවා. හරිද? ඒකයි කිව්වර මහා විහාරයට වඩා පසු කාලීනම අභයගිරිය
දියුණු වෙනවයි කියලා හේතුව තමයි එකක් රජවරුන්ගේ අනුග්‍රහය, අනිත් පැත්ත තමයි ඕනෙම එකක් ඕකේ කියපු නිසා. හරිද? ඕනෙම දර්ශනවාදයක් මතයක් බාර ගන්න. එහෙම නැත්නම් ඕනෙම දර්ශනයකට මතවාදයකට අබේගිරියේ ගේට්ටු ඇරුණා. හැබැයි මහා විහාරේ ගේට්ටු ඇරුම් නෑ ළඟ. හරිද? ඒ නිසා මහා විහාරේ අපිට නිකන් අර එක මතයක හිටිය හාමුදුරුවරු කට්ටියක් වාසය කරපු ආරාමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ආරාමයේ කිව්වට මේ ඔයගොල්ලෝ එක පන්සලක් විදිහට ගන්න එපා. හරිද? මේක විශාල සංකීර්ණයක්. හරිද? එහෙම බලද්දි අබේගිරිය කියන්නේත් ඒ වගේම විශාල සංකීර්ණයක් ළමයි. හැබැයි ඒකේ ගේට්ටු විවෘත වුණා ඕනෙම මතයකට. හරිද? ඒක තේරවාදයෙන්ම වෙන්න ඕනේ නැහැ. මහායාන වේවා වෙන ඕනෙම මතයකට ඒගොල්ලෝ සාකච්ඡාවට ඒක ඇතුළේ ඉඩකඩ තිබ්බා. හරිද? ඒ නිසා ළමයි අබේගිරිය පසු කාලීනව මහා විහාරයට වඩා ප්‍රචලිත වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. තේරෙනවද? ඒකයි ඒකේ භික්ෂූන් 5000ක් ඉද්දි මහා විහාරයේ භික්ෂූන් 3000ක් හිටියයි කියලත් පසු කාලීනව සඳහන් කරන්න විවිධ දේශාටන වාර්තාවල. අනුමාතෘකාවක් විදිහට අරගන්න ළමයි ටිකක් වෙන රූලකින් අබේගිරියෙන් සිදු වූ අධ්‍යාපන හා සාහිත්‍ය සේවාව අධ්‍යාපන හා සාහිත්‍ය සේවාව සුවිශාලය. හරි. ඒ කියන්නේ අබේගිරියෙත් හොඳ කට්ටිය ඉඳලා තියෙනවා. හරිද? හොඳ ප්‍රඥයෝ ඉඳලා තියෙනවා. ඒගොල්ලෝගේ අධ්‍යාපනික සහ සාසනික සාහිත්‍ය සේවාව තමන්ම විශාලයි. අපි ඒව ඔන්නම් ලියමු ළමයි පහලට අරුලකුණු දාලාත් ලියා ගන්න. ජාත කට්ට කතාව. ජාත කට්ට කතාව අබේගිරි භික්ෂූන්ගේ කෘතියකි. අබේගිරි භික්ෂූන්ගේ කෘතියකි. ජාත කට්ට කතාව අබේගිරි භික්ෂූන්ගේ කෘතියකි. මෙන්න තව කරුණක්. අබේගිරිවාසී භික්ෂූන් අභිධර්මය හැදෑරීමට විශේෂ උනන්දුවක් දැක්වීය. පස්වන කාශ්‍යප රජු අභිධර්මය රන්පත්වල ලියා අබේගිරි භික්ෂූන්ගේ අනුශාසනයෙන් පුද පූජාවන්ට ලක් කරන ලදී. පාලි භාෂාවෙන් මෙන්ම සංස්කෘත භාෂාවෙන්ද අබේගිරි භික්ෂූන් පොත්පත් රචනා කළහ. ඔන්න ළමයි අපිට ලියන්න පුළුවන් දළදා වංශය. හරිද? පොත්පත් රචනා කළ දළදා වංශය. ඒව ලියන්නේ අබේගිරි හාමුදුරුවෝ. හරිද? දළදා වංශය. තව ඔන්න කේශ ධාතු වංශය. උදාහරණයක් එකක් දෙකක් දාගමු. කේශ ධාතු වංශය. හරිද? තව ඕනනම් ওই සංස්කෘතෙන් ලියපු පොතක් තියෙනවා චතුස්ශතකය කියලා. චතුස්ශතකය. චතුස්ශතකය. තව ගත්තොත් එම විසුද්ධි මග්ගය. ඔය විසුද්ධි මග්ගය තමයි ළමයි ත්‍රිපිටකයට කියන්නේ විනය සූත්‍ර අභිධර්මයේ කියන ත්‍රිපිටකයට ලියපු පළවෙනි අත්පොත. හරිද? ඔක උපතිස්ස කියලා හාමුදුරුවෝ කෙනෙක් ලියන්නේ විසුද්ධි මග්ගය.
තව ළමයි වැදගත් දෙයක් ලියනවා මෙන්න මේ අභයගිරියෙන්. හරිද? අභයගිරියේ තමයි වැදගත් දෙයක් ලියනවා ළමයි. මොකද්ද? දැන් අපි කලින් කිව්වා අපේ වංශකථා සාහිත්‍ය අපිට ඉතාමත්ම වැදගත් පොත් දෙකක් ගැන. මොකද්ද මේ පොත් දෙක? කියන්න බලන්න. වැදගත් පොත් දෙකක් අපේ වංශකථා සාහිත්‍යයේ තියෙන. කියන්න බලන්න. එකක් මහා වංශය. හරිද? එකක් මහා වංශය. ඊට කලින් ලියවෙච්ච දීප වංශය. හරිද? මහා වංශයයි දීප වංශයයි. මේක ක්‍රිස්තු වර්ෂයෙන් 4 වන සියවසේ ලියවෙනවා. මේක ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන සියවසේ ලියවෙනවා. හරිද? එතකොට මේ දෙකේම සඳහන් වෙනවා අපේ ශාසනික සහ ඔය රාජ්‍ය ඉතිහාසය වගේ තොරතුරු ටිකක්. හරිද? එතකොට මේවා ඔක්කොම ලියන්නේ කවුද? මේවා ලියන්නේ ළමයි මහා විහාර හාමුදුරුවෝ. හරිද? එහෙනම් අභයගිරියනොත් මෙන්න මේ වගේ ඓතිහාසික වැදගත්කමක් තියෙන ළමයි කෘති දෙකක් රචනා වෙනවා. එකක් තමයි උත්තර විහාර අට කතාව. හරිද? උත්තර විහාර අට කතාව. අනිත් එක තමයි උත්තර විහාර මහා වංශ කතාව. හරිද? උත්තර විහාර මහා වංශ කතාව. දැන් උත්තර විහාර කියලා කියන්නේ තේනම් මොකටද? අභයගිරියටම තමයි. හරිද? ඒක මතක තියාගන්න. මේ උත්තර විහාරය කියලා ඒ කාලේ හැඳින්වුවේ අභයගිරියම තමයි. හරිද? එතකොට මෙන්න මේ උත්තර විහාර අට කතාවයි උත්තර විහාර මහා වංශ කතාවයි කියලා ළමයි ග්‍රන්ථ දෙකක් සම්පාදනය කරන කවුද? අභයගිරිකයෝ. පැහැදිලිද? අභයගිරිකයෝ ඒගොල්ලෝ එහෙම ග්‍රන්ථ රචනා කළා. ඒගොල්ලෝගේ අපි කියන්නේ ඒගොල්ලෝගේ අභිමානය. හරිද? ඒ කාලේ පෙන්නලා තියෙනවා. ඒකත් වැදගත් කතාවක්. හරිද? ඒ කියන්නේ අරගොල්ලෝ මහා වංශයේ දීප වංශයේ ලියද්දී මේ භික්ෂු පරම්පරාවත් ලියන උත්තර විහාර අට කතාවයි උත්තර විහාර මහා වංශ කතාවයි. හරිද? මෙහෙම ලියමු අපි. උත්තර විහාර අට කතාව හා උත්තර විහාර අට කතාව හා උත්තර විහාර මහා වංශ කතාව උත්තර විහාර මහා වංශ කතාව අභයගිරි අභයගිරිකයන් අතින් රචනා විය. ඒවත් ඉතාමත්ම වැදගත්. ඒවත් මතක තියාගන්න. හරිද? ඒක උත්තර විහාරය කියලා කියන ළමයි එහෙනම් අභයගිරියටම තමයි. යටින් ලියාගන්න මෙන්න මෙහෙම. අභයගිරියට අදාළ අධ්‍යාපන මධ්‍යස්ථාන කීපයක් විය. අධ්‍යාපන මධ්‍යස්ථාන කීපයක් විය. අපි ඔවට මූලායතන කියලා තමයි කියන්නේ ළමයි. මූලායතන කියලා කියන්නේ. අපි දෙකක් විතර ලියාගමු. එකක් ගදී උත්තර මූලය. ගදී උත්තර මූලය. ගදී උත්තර මූලය. ඕක හදන්නේ මානවම්ම රජුරෝ. හරිද? මානවම්ම කියලා රජුරෝ. ඊට පස්සේ මහා නේත්‍ර පාසාද මූලය. මහා නේත්‍ර පාසාද මූලය. මහා නෙත් පාමුල කියලත් කියනවා. මහා නේත්‍ර පාසාද මූලය. ඒක හදන්නේ පස්වන අග්බෝ රජුරෝ. පස්වන අග්බෝ කියලා රජෙක්. ඔය ඔක්කොම අධ්‍යාපනික ආයතන මහා මේ අභයගිරියට අනුබද්ධ වෙච්ච. හරි අනුමාත්‍රකාවක් විදිහට ගන්න ළමයි අභයගිරියෙන් සිදු ආගමික සේවාව. මෙහෙම ලියා ගන්න. ඔය පහළට පාට ලියා ගන්න. පිරිත් දේශනාවන් නව රටාවකින් ආරම්භ කිරීම. පිරිත් දේශනාවන් නව රටාවකින් ආරම්භ කිරීම. ඒ කියන්නේ මෙහෙමයි ළමයි මේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් මතක තියාගන්නකෝ. මෙන්න තියෙනවා මහා විහාරය. මේක තමයි අපේ ප්‍රථම ආරාමය. එහෙම නැත්නම් ප්‍රථම භික්ෂු පරම්පරාව තමයි ළමයි මහා විහාරය. හරිද? එතකොට මේක නිර්මාණය වෙන්න දායක වෙනවා කවුද? මහින්ද එහෙම නැත්නම් මිහිඳු හිමියෝයි දේවානම් පීතිස්ස රජුරුවෝයි. හරිද? මොකද ඒගොල්ලෝ තමයි එකතු වෙලා මේ මහා විහාරය නිර්මාණය කරන්නේ. හරිද? ඊට හරියටම ගත්තොත් එම වර්ෂ 217ක් ගිය තැන වර්ෂ 217ක් විතර ගිය තැන ළමයි නිර්මාණය වෙනවා. මොකක්ද? අභයගිරිය කියලා ආරාමයක්. හරිද? අභයගිරිය. එතකොට මේක හදන්න නිර්මාණය වෙන්නේ වලගම්බා කියන රජුරුවෝයි කුප්පික්කුල කියන හාමුදුරුවෝයි. පැහැදිලිද? එතකොට මහා විහාරය කියන්නේ ළමයි තේරවාදය අදහපු තැනක්. එහෙම නැත්නම් තේරවාදය පිළිගත් තැනක්. අභයගිරිය කියන්නේ ඔයා දැන් දන්නවා මහායානය.
එන්න වෛතුල්‍යවාදය වගේ අදහස් පිළිගත්ත තැනක්. හරිද? එතකොට මෙන්න මහා විහාරය, මෙන්න අභයගිරිය. මහා විහාරය නියෝජනය කරන්නේ තේරවාදය, අභයගිරිය නියෝජනය කරන්නේ එහෙනම් මහා අයානය. හරිද? තවත් මේක මතක තියාගන්න විදියක් කියන්න. මේගොල්ලෝ ඇවිල්ලා විනයධාරීන්. හරිද? විනයධාරීන්. මොකද මහා විහාරය ඇවිල්ලා කෙලින්ම විනයෝනාම ශාසනස්ස ආයු කියන තැනම හිටියා. හරි? මේගොල්ලෝ ඇවිල්ලා ළමයි එහෙම නෙමෙයි ඕනෙම එකක් ටිකක් පිළිගන්න ඕනම මතයක් ගරු කරපු හාමුදුරුවෝ ටිකක් හිටියා එතනයක්. ඊට අමතරව ගත්තොත් මේගොල්ලෝ ටිකක් විසිතුරු වැඩවලට ළමයි කැමති. හරිද? විසිතුරු වැඩවලට කැමති. අන්න ඒ නිසා තමයි මේගොල්ලෝ විචිත්‍ර දේවල් ළමයි ශාසනයේ එම සංස්කෘතියකට එකතු කරනවා. ඒක තමයි පිරිත් දේශනා නව රටාවකින් ආරම්භ කරායි කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි ජය පිරිත, ජලනන්දන පිරිත, සීවලි යන්ත්‍ර අන්න ඒ වගේ ඔක්කොම ළමයි නිර්මාණය කරන්නේ මෙන්න මේ අභයගිරිකයෝ. පැහැදිලිද? ඒ කියන්නේ සමහරක් ඒ කියන්නේ තේරවාදයේ නැති යන්ත්‍ර සූත්‍ර පවා අභයගිරිකයන් නිර්මාණය කරනවා ළමයි පිරිත් නිර්මාණය කරනවා. පැහැදිලිද? ඒගොල්ලෝ මොකද ඕනෑම මතයක් පිළිගෙන ඕනෑම මතයක් කතා බහ කරලා අන්න ඒ තත්වයක හිටියා. හරිද? හැබැයි මහා විහාරය එහෙම නැහැ. මහා විහාරය කෙලින්ම විනය තේරවාදය. එච්චරයි. හරි. මෙහෙම ලියමු. අභයගිරියේ සිදු ආගමික සේවාව. එතකොට පිරිත් දේශනාවන් නව රටාවකින් ආරම්භ කරා. ජය පිරිත, ජය පිරිත, ජලනන්දන පිරිත, ජලනන්දන පිරිත, ජලනන්දන පිරිත, ජය පිරිත, ජය පිරිත ආදිය නිර්මාණය කිරීම. ආදිය නිර්මාණය කිරීම. හරිද? තවත් එකක් අපි ලියමු. ලක්දිව රජවීමට, ලක්දිව රජවීමට, ලක්දිව රජවීමට බෞද්ධයෙක් විය යුතුය. බෞද්ධයෙක් විය යුතුය යන සංකල්පය, බෞද්ධයෙක් විය යුතුය යන සංකල්පය අභයගිරි භික්ෂූන්ද, අභයගිරි භික්ෂූන්ද ගොඩනැගීය. අභයගිරි භික්ෂූන්ද ගොඩනැගීය. ඒ බව, ඒ බව, ඒ බව හතරවන මිහිඳු රජුගේ, හතරවන මිහිඳු රජුගේ අභයගිරි ලිපියෙන් පැහැදිලිය. අභයගිරි ලිපියෙන් පැහැදිලිය. තව එකක් ලියමු මෙන්න මෙහෙම. කිත්සිරිමෙවන් රජු දවස, කිත්සිරිමෙවන් රජු දවස දළදාව ලක්දිවට වැඩම කළහ. දළදාව ලක්දිවට වැඩම කළහ. එහි භාරකාරත්වය, එහි භාරකාරත්වය රජු පැවරුවේ, රජු පැවරුවේ අභයගිරි භික්ෂූන්ටය. උන්වහන්සේලා දළදාවේ භාරකාරත්වය ගත් අතර දළදා පිදීම සඳහා විශේෂ තේවාවද්ද පැවැත්වීය. තවත් කාරණාවක් අපිට ගන්න පුළුවන්. ධර්මධාතු නම් උත්සවයක්, ධර්මධාතු නම් උත්සවයක් පැවැත්වීම. තමයි ධර්මධාතු උත්සවය කියන්නේ පොඩ්ඩක් මේ තේරවාදයට පටහැනි දෙයක්. මම කිව්වා දැන් මේ ධර්මධාතුව කියන්නේ 아무තු දෙයක් නෙමෙයි ළමයි. මේ මහායාන අදහස්. හරිද? මහායාන අදහස්. එතකොට මහායානික ග්‍රන්ථ තමයි ඔය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියලා කියන්නේ. එතකොට එන්නේ සූත්‍රයේ තියෙන වෛතුල්‍යවාදී අදහස්. එහෙම නැත්නම් වෛතුල්‍යවාදී පොත්පත් පූජාවට ලක් කරමින් කරන උත්සවයකට තමයි ධර්මධාතු උත්සවය කියන්නේ. එතකොට අන්න ඒ වගේ උත්සවයක් පැවැත්වලා තියෙනවා ළමයි අභයගිරි වාසීන්. තේරෙනවද අභයගිරි වාසීන්? එතකොට ඔය එක පත්වෙච්චි රජවරු අභයගිරියට වැඩි පක්ෂපාතීත්වයක් දක්වලා තියෙනවා. සමහරක් රජවරු මහා විහාරයට වැඩි පක්ෂපාතීත්වයක් දක්වලා තියෙනවා. සමහර රජවරු ওই දෙකටම සම සම විදියට උදව් උපකාර කරලා තියෙනවා. තේරෙනවද? එතකොට සමහරක් රජවරු මහා විහාරය විතරක් පිළිගත්ත රජවරු ඉඳලා තියෙනවා. සමහරක් අය
අබේගිරිය විතරක් පිළිගෙන කටයුතු කරපු රජවරු ඉඳලා තියෙනවා. තේරෙනවද? ඒතකොට අපි ඉස්සරහා පාඩම් වලදී කතා කරන්න හම්බ වෙනවා එහෙම එහෙම රජවරු මොකද කරේ කියලා. තේරෙනවද? මොකද කරේ කියලා. එතකොට සමහරක් රජවරු ළමයි මහා විහාරයට කැමැත්තක් දක්වලා අබේගිරියේ උගන්වන ඉගැන්වීම් ටික පිළි අරගෙන නැතුව තියෙනවා. විශේෂයෙන්ම මේ ධර්ම ධාතුව වගේ දේවල් රට ඇතුළට එන එක හිම සමහරක් රජවරු වළක්වලා තියෙනවා. තේරෙනවද? ඒ ධර්ම ධාතුව කිව්වහම ඔයගොල්ලෝ මතක් කරගන්න එපා දන්ත ධාතුව වගේ අමුතු එකක් කියලා. තේරුණාද? මේකෙදි මේ ධර්ම ධාතුව කියලා අදහස් කරන තමයි මහායානික අදහස්. හරිද? මහායානික අදහස් රට තුලට එහෙම වළක්වන්න කටයුතු කරපු රජවරුත් ඉඳලා තියෙනවා. ධර්ම ධාතු. හරිනේ? එහෙම මතක තියාගන්න. තව එකක් ලියාගන්න මෙන්න මේම. බුදු බිසෝ මගුල පැවැත්වීම. බුදු බිසෝ මගුල පැවැත්වීම. බුදු බිසෝ මගුල පැවැත්වීම. මෙහිදී බුදු පිළිම පැන් වලින් නෑවීම සිදු කෙරිණි. හරිද? වර්තමානයේ නම් ළමයි එහෙම එහෙම නැහැ නේද? එහෙම එහෙම ඒවා නැහැ. මං කිව්වනේ මේ අබේගිරිය කියන ටික විසිතුරු වැඩවලට හරි කැමතියි කියලා. හරිද? දිලිසෙන දේවල් කරන්න කැමති ආරාමයක් තමයි අබේගිරිය. ඒ නිසා මේගොල්ලෝ අමුතු අමුතු මේ එක එක උත්සව පවත්වලා තියෙනවා. ඒතකොට බුදු බිසෝ මගුල කියන්නේ තන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ පන්සල් භූමිය ලස්සනට සරසලා එතකොට වාදන භාණ්ඩ වලින් ඒ වගේම නැටුම් ගැයුම් වලින් රඟ දක්වලා මේ බුදු පිළිම පැන් වලින් නෑවීම සිද්ධ කරලා තියෙනවා. තේරෙනවද? එතකොට ඒ වගේ එකක් වර්තමානයේ නම් පන්සල් වල දකින්න ලැබෙන්නේ නැහැ. හරිද? හැබැයි ඒ කාලේ බුදු බිසෝ මගුල කියලා උත්සවයක් පවත්වලා තියෙනවා. හරිද? මේවා නිකන් අපිට මතක් වෙන්නේ ඔය අපි ඉස්සරහට කතා කරන පාඩම් වල ජපානයේ බුදුදහම ගැන කතා කරද්දී එන්නේ ඒගොල්ලොන්ගේ තියෙනවා තේවලින් බුදු පිළිම නෑවීමේ උත්සව වගේ ඒවා. අන්න ඒ වලට පොඩි නෑකම් කියනවා ළමයි මෙන්න මේ බුදු බිසෝ මගුල වගේ ඒවා. හරිද? වර්තමානයේ නැහැ හැබැයි ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ මම කියවනේ මේ මහාවිහා මේ අබේගිරිය කියන අය හැමතිස්සෙම එක එක අදහස් පිළි අරගෙන කටයුතු කරලා තියෙනවායි කියලා. හරිද? එතකොට ඒ අනුව ඔය වගේ එක එක තැන්වලින් එන අදහස් මේගොල්ලෝ කරන්න උත්සාහ කරලා තියෙනවා. හරි. මෙන්න මේ විදිහට ළමයි මාතෘකාවක් දාගන්න. අලුත් මාතෘකාවක් ශ්‍රී ලාංකේය නිකාය ભેදය. ශ්‍රී ලාංකේය නිකාය ભેදය. කෙටියෙන් ළමයි මෙහෙම ලියමු. දැන් ඔයගොල්ලෝ මේ පාඩම දැන් මේ පාඩමට අදාළ වෙන කරුණු ඔක්කොම අපි සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? මොකද මහා විහාරය නිර්මාණය වෙච්ච එක අපි දැන් දන්නවා කොහොමද නිර්මාණය වුනේ. ඊට පස්සේ අබේගිරිය කොහොමද නිර්මාණය වුනේ. හරිද? එතකොට මේ ඔන්න ඔය දෙක නිර්මාණය වීම තමයි ඇත්තටම ශ්‍රී ලාංකේය නිකාය ભેදය කියලා කියන්නේ. තේරෙනවද? ශ්‍රී ලාංකේය නිකාය ભેදය කියලා ඇත්තටම කියන්නේ මොකද්ද? මේ අබේගිරිය නිර්මාණය වීම. හරිද? මොකද මෙච්චර කාලයක් තිබ්බේ මහා විහාරය අබේගිරිය නිර්මාණයත් එක්ක මොකද වෙන්නේ මහා විහාරය දෙකට කැඩෙනවයි මහා විහාරයේ හිටිය හාමුදුරුවෝ ටිකක් තමයි අබේගිරියට යන්නේ නේද කුප්පිකුල හාමුදුරුවෝ යනවා ඊට පස්සේ වහල මාළුතිස්ස හාමුදුරුවෝ යනවා උන්වහන්සේත් එක්ක භික්ෂුන් 500ක් යනවා තේරෙනවද ඒගොල්ලෝ ගිහින් ඉවර වෙලා අබේගිරිය පදිංචි වෙනවා ඊට පස්සේ අබේගිරිය වෙනම භික්ෂු පරම්පරාවක් විදිහට ඉස්සරහට එනවා හරිද එතකොට තේරවාදීන් සහ මහායානිකයන් විදිහට අපේ ළමයි කොට්ටාස දෙකක් බෙදෙනවා. ඕක තමයි සරලවම නිකාය ભેදය කියලා කියන්නේ. ඉතින් නිකාය ભેදය ඊට පස්සේ අපි මේවා සිද්ධ වුණේ කොහොමද කියලා නිසියාකාරව කියන්න ඕනේ. හරිද? දැන් අපි දැනුමයකට අරගෙන තියෙන්නේ. හැබැයි මේක ඇතුළතදී අපි තව ටිකක් වැඩිපුර මේක ගැන කතා කරනවා කොහොමද නිකාය ભેදය සිද්ධ වුණේ කියලා. හරිද? ඒ නිසා අපි ඉක්මනටම මේ ටික ලියමු. හරිද? ඊට පස්සේ අපිට ලොකු වැඩ කොටසක් ළමයි ඉවර කරගන්න පුළුවන්. හරිද? අන්න ඒ නිසා මේ කොටස් ටිකත් අපි කරලා එමු. හරි. මෙන්න මේව ලියන්න. මිහිඳු හිමිගෙන් ආරම්භ වූ මිහිඳු හිමිගෙන් ආරම්භ වූ මිහිඳු හිමිගෙන් ආරම්භ වූ
ලාංකික භික්ෂු සසුන ලාංකික භික්ෂු සසුන මහා විහාරය කේන්ද්‍ර කොටගෙන මහා විහාරය කේන්ද්‍ර කොටගෙන බොහෝ කල් පැවතිනි. බොහෝ කල් පැවතිනි. බොහෝ කල් පැවතිනි. මෙම తত্ত্বය මෙම తত্ত্বය මෙම తত্ত্বය වලගම්බා රජු වලගම්බා රජු දෙවනවර රජවීමෙන් අනතුරුව දෙවනවර රජවීමෙන් අනතුරුව දෙවනවර රජවීමෙන් අනතුරුව කුප්පික්කුල තිස්ස හිමිට කරන ලද කුප්පික්කුල තිස්ස හිමිට කරන ලද හිමිට කරන ලද අභයගිරි ආරාම පූජාවත් සමග අභයගිරි ආරාම පූජාවත් සමග වෙනස් විය වෙනස් විය. එතකොට මහා විහාරය තමයි අපේ මුලින් ඉඳලම තිබ්බේ. එතකොට මේ தත්ත්වය වෙනස් වෙනවා වලගම්බා රජු දෙවෙනි පාරට රජ වෙලා. ඒ කියන්නේ පළවෙනි පාර රජ වෙලා ඉන්න හම්බුනේ නෑනේ අර සොළීන් සහ තීය බමුණගේ කැරලි නිසා. එතකොට අන්නේ හේතු නිසා රජුරවන්ට රජකම අත්හැරලා යන්න වෙනවා කැලේට. ඊට පස්සේ තමයි රජුරු අවුරුදු 14කට පස්සේ තමයි සේනා සංවිධානය කරලා අපවපාරක් අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ පත් වෙලා තමයි උප්පික්කුල හාමුදුරුවන්ට අභයගිරිය පූජා කරන්නේ. ඒක හාමුදුරුවෝ පිළිගන්නවා. අන්නේ පිළිගැනීමත් එක්ක අභයගිරිය කියලා ආරාමයක් අලුතෙන් ලංකාව ඇතුළේ හැදෙනවා. ඒකත් එක්ක ළමයි අපේ තිබ්බ මේ නිකාය. හරිද? තේරවාදය කියන එක ළමයි දෙකට කැඩෙනවා. නම් ඒ භික්ෂූන් දෙකට කැඩීම සිද්ධ වෙනවා. හරිද? වෙනවා. අභයගිරි ආරාම පූජාවත් සමුගමේදී සිද්ධ වුණා කියලා ලියුවනේ. හරි. මේ අවස්ථාවේ මේ අවස්ථාවේ මේ අවස්ථාවේ මහාවිහාර භික්ෂූන් තිස්ස හිමිට විරුද්ධව චෝදනා දෙකක් ගෙන ආවේය චෝදනා දෙකක් ගෙන ආවේය. හරි. ඒ කියන්නේ මහා විහාරයෙන් තිස්ස හාමුදුරුවන්ට විරුද්ධව චෝදනා දෙකක් ළමයි ගේනවා. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා ඇයි එහෙම චෝදනා ගේන්නේ කියලා. එහෙම චෝදනා ගේන්න හේතුව තමයි පෞද්ගලික ආරාමයේ පූජාවක් බාරගත්ත එක. හරිද? අංක 1 ලියන්න චෝදනා දෙකක් වෙනවා. ඒ කියන්නේ අංක 1 සාංගික ක්‍රමයෙන් බැහැරව පෞද්ගලික ආරාම පිළිගැනීම අංක 2 පමණට වඩා ගිහියන් ඇසුරු කිරීම. හරිද? අන්න චෝදනා දෙකක් ගේනවා. එක තමයි පෞද්ගලික ආරාමයක් පිළිගත්තයි කියන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් භික්ෂූන් පොදු තැන ඉඳලා තමයි වැඩ කරේ. හරිද? හැබැයි අන්නේ පොදු කියන එක අයින් කරලා ඉවරලා පෞද්ගලික ආරාම පූජාවක් විදිහට ඒක බාරගත්තයි කියලා ඔන්න පළවෙනි චෝදනාව. දෙක තමයි කුල
සංගට්ටය එහෙම නැත්නම් දායක කුලවල උනාට වඩා ඇලිලා ගැලිලා ඉන්න එක. එහෙම නැත්නම් පමණට වඩා ගිහියන් ඇසුරු කරයි කියන එක. ඒ ළමයි එහෙම භික්ෂුවට කරන්න විනයෙන් අවසර නැහැ. පැහැදිලිද? පෞද්ගලික දේවල් පිළිගන්නත් විනයෙන් අවසර නැහැ. පමණට වඩා ගිහියෝ එක්ක කතා කරන එකත් ළමයි විනයට පටහැනි. ඒතකොට එහෙම භික්ෂුවකට කරන්න බෑ. භික්ෂුවකට මොකද්ද කරන්න තියෙන්නේ? තමන්ට දානේ මානේ ගෙනල්ලා දෙන ගිහියට කොහොමද සලකන්න ඕනේ? හය ආකාරයකින් සලකන්න ඕනේ. අපි දන්නවා ඒක සිගාලෝවාද සූත්‍රයේදී කොහොමද සලකන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලිව කියලා දෙනවා. හරිද? අන්න ඒ එච්චරයි ළමයි ගිහියයි භික්ෂුවයි අතර තියෙන ගනුදෙනුව. පැහැදිලිද? එච්චරයි තියෙන්නේ. එතනින් එහා වැඩ භික්ෂුවටත් ගිහියටත් නැහැ. හරිද? එතනින් එහා වැඩක් තමයි මේ හාමුදුරුවෝ කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේට කුල සංගට්ඨය කියන විනය කර්මය අනවනවා. ඒ වගේම සාංඝික ක්‍රමයෙන් බැහැර වෙලා පෞද්ගලික ආරාම පිළිගත්තයි කියලා චෝදනා දෙකක් ළමයි එල්ල කරනවා. කොහෙන්ද එල්ල කරන්නේ? මහා විහාරයෙන්. කාටද? කුප්පික්කුල තිස්ස කියන හාමුදුරුවන්ට. යටින් ලියන්න මෙන්න මේ විදිහට. මෙම කරුණු දෙක මත කුප්පික්කුල තිස්ස හිමිව මහා විහාරයෙන් නෙරපා හැරුණු අතර උන්වහන්සේ අභයගිරියට ගියේය. හරිනේ? එතකොට මේ කුප්පික්කුල හාමුදුරුවෝ නියෝජනය කරන්න ළමයි ඒ කාලේ ඉඳලම මහා විහාරය. හරිද? මොකද එතකන් මහා විහාර භික්ෂුන් විතරයි ලංකාවේ හිටියේ. ඒ නේද? එහෙනම් අනිවාර්යයෙන්ම ওই කුප්පික්කුල හාමුදුරුවෝ අයිති වෙන්න ඕනේ මෙන්න මේ මහා විහාරයටම තමයි. උන්වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේ මේ රජුරවන්ට මේ දේ කරා මේ උදව් උපකාර කරාට පස්සේ මේ රජුරෝ පෞද්ගලික ආරාම පූජාවක් විදියට මෙන්න ළමයි බාර දුන්නා. ඒක කුපිකුල හාමුදුරුවෝ පිළිගත්ත එකක් ඒක විනයට වැරද්දා. ඊළඟ එක තමයි කුල සංකට්ඨය කියන්නේ ගිහියන්ව පමණට වඩා ආශ්‍රය කරන එක. හරිද? ඒ දෙකම එතකොට කරලා තිබ්බා. මෙන්න මේ තිස්ස හාමුදුරුවෝ ඒ නිසා තිස්ස හාමුදුරුවෝ අයිති වෙච්ච මහා විහාරයේ කියන ගුරුකුලයෙන් උන්වහන්සේව පිටමන් කරනවා. එතකොට උන්වහන්සේට යන්න සිද්ධ වෙන්නේ කොහෙද? එයාට වලගම්බා රජුරෝ හදලා දීලා තිබ්බ අභයගිරියට උන්වහන්සේ යනවා. හරිද? තිස්ස හාමුදුරුවෝ යනවා ළමයි කොහෙටද? අභයගිරියට. අභයගිරිය උන්වහන්සේ වාසස්ථානයේ විදියට ඔන්න ඔය අවස්ථාවේදී තෝරා ගන්නවා. හරිද? එල්ල වෙච්ච චෝදනා දෙක තමයි පෞද්ගලික ආරාමයක් පිළිගත්තයි කියන එකත් කුල සංගට්ඨය කියන කර්මය. හරි. ඔකොටම ලියා ගන්න අභයගිරියට ගියා නේද? පසුව මෙම තීරණයට උන්වහන්සේගේ ගෝලෙක් වූ මහදැලියාතිස්ස හිමි විරුද්ධ වූ අතර මහදැලියාතිස්ස හිමි විරුද්ධ වූ අතර උන්වහන්සේවද මහා විහාරයෙන් නිරපීය. උන්වහන්සේද මහා විහාරයෙන් නිරපීය. එම අවස්ථාවේ එම භික්ෂුව තවත් භික්ෂූන් 500ක් සමග අභයගිරියෙහි පදිංචියට ආහ.
අබේගිරියට අනුග්‍රහ දැක්වීම නිසා රජු අබේගිරියට අනුග්‍රහය දැක්වූ නිසා අබේගිරි විහාරය අබේගිරි විහාරය දියුණු තත්ත්වයකට පත්විය දියුණු තත්ත්වයකට පත්විය දියුණු තත්ත්වයකට පත්විය හරි ළමයි රාජ්‍ය අනුග්‍රහය ලැබුණා කොහෙටද ලැබුණේ මෙන්න මේ අබේගිරියට හරිද ඇයි අබේගිරියට දායකත්වයක් වැඩිපුර දක්වන්නේ වලගම්බා රජුරු ඒකට උත්තරේ ඔයගොල්ලෝ දන්නවා නමයි මේ වලගම්බා රජුන්ට උදව් උපකාර කරපු තිස්ස කියන හාමුදුරුවෝ මෙන්න මේක බාරගත්තා හරි අබේගිරිය තිස්ස හාමුදුරුවෝ බාරගත්තා මේ කුප්පික්කුල තිස්ස කියන හාමුදුරුවෝ අන්නේ නිසා මේ රජුරුවෝ එනම් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ වැඩි දායකත්වයක් දක්වනවා තිස්ස හාමුදුරුවෝ ඉන්න පන්සලට නේද එයා ඉන්නේ අබේගිරියේ එහෙනම් අබේගිරියට තමයි වලගම්බා රජුරුවෝ වැඩිපුර ආධාර උපකාර කරන්න ගත. අන්නේ හිතුව නිසා මෙන්න මේ අබේගිරිය කියන ආරාමය ළමයි ඉතා ඉක්මනින් දියුණු තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. හරි. යටින් ලියා ගන්න මෙන්න මෙහෙම. පසුව 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 දුර්භික්ෂ සමයේ දුර්භික්ෂ සමයේ දුර්භික්ෂ සමයේ ඉන්දියාවට ගිය ඉන්දියාවට ගිය මහාවිහාරීය භික්ෂූන් නැවත මහාවිහාරයට පැමිණියත් ඔවුන් වෛතුල්‍යවාදී අදහස් දරතැයි සැකකොට මහාවිහාරය එම භික්ෂූන් බාර නොගත්ත උන්වහන්සේලා අභයගිරියේ වාසයට ගියහ අභයගිරිය දේශීය විදේශීය ඕනෑම නිකායික අදහසකට විවෘත වූ අතර ඉන්දියාවෙන් වැඩම කළ වජ්ජිපුත්තක නිකායික ධම්මරුචි හිමිගේ අදහස්ද අබේගිරි භික්ෂූන් පිළිගත්ත දැන් හොඳට බලන්න සහ හොඳට මතක තියාගන්න මේ නිකාය භේදය කියන පාඩම. හරිද? මෙතනදි වෙන්නේ මොකද්ද? අබේගිරිය නිර්මාණය වෙනවා. දැන් ඔයගොල්ලෝ නිර්මාණය වෙච්ච හැටි දන්නවා. හරිද? මේ විදිහට ළමයි රජුරුවත් අනුග්‍රහය දක්වනවා වලගම්බා රජුරුවත් අබේගිරියට. හරිද? ඊට පස්සේ අපි මේ ලිව්වා
පසුව මේ දුර්භික්ෂ සමයේ ඉන්දියාවට ගිය හාමුදුරුවරු කියලා. හරි ළමයි. මේක එතකොට මේ වෙන්නේ වලගම්බා රාජ්‍ය සමයේනේ. හරිද? මේ සිද්ධිය වෙන්නේ වලගම්බා රාජ්‍ය සමයේ. එතකොට මම වලගම්බා රාජ්‍ය සමයේ කතා කරද්දී වලගම්බා රජුරුව ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට මතක ඇති මම කිව්වා මේ කාලේදී රජුරුවන්ට ඔය සොර සතුරන්ගේ විශේෂයෙන්ම සොලියා ආක්‍රමණ වලට සහ දේශීය වශයෙන් සිද්ධ වෙච්ච තිස්ස බමුණගේ කැරලි වලට මුහුණ දෙන්න වෙනවා කියලා රජ්ජුරුව කැලෑවේ හැංගිලා ඉන්නවා කිව්ව අවුරුදු 14. මං කිව්වා ඔන්න ඔය කාලවකවානුවේදී ලංකාවේ දුර්භික්ෂයක් ඇති වෙනවා කියලා බැමිණිටියා සාය කියලා. හරිද? බැමිණිටියා සාය මං කියන්නේ සිතුල් පව්වේදී හාමුදුරුවෝ 20000ක් විතර පිරිනවම් පානවයි කියලා නැත්නම් අපවත් වෙනවයි කියලා සමහරක් හාමුදුරුවෝ මං කිව්වා ගස්වල පොතු කකා ජීවත් වුණයි කියලා. හරිද? ඒ කියන්නේ ආහාර හිඟ කාලයක් ළමයි දුර්භික්ෂයක්. හරිද? බැමිණි ඉතිහාසය. ඔන්න ඔය කාලේදී අපි නෝට් එක එළුවා සමහර භික්ෂුන් ඉන්දියාවට ගියයි කියලා. හරිද? ඉන්දියාවට ගියයි කිව්වා. ඔන්න ළමයි ඔන්න ඔය හාමුදුරු ටික ඉන්දියාවට යන්නේ මොකෝ? ඒ යන්නේ ළමයි මේ දුර්භික්ෂයෙන් බේරෙන්න. හරි මෙහි හිටියොත් එම මැරිලා යනවනේ. ඒ හින්දා ඒ හාමුදුරු ටික ඉන්දියාවට ගියා. හරිනේ කතාව? මෙන්න අපේ ලංකාව තියෙනවා මෙන්න ලංකාවේ දුර්භික්ෂය හැදෙනවා මොකද බැමිණිටියා සහය මිනිස්සු හොගාලා මැරෙන්න ගන්නවා හාමුදුරුවෝ මැරෙන්න ගන්නවා ඒ නිසා මේ ධර්මයේ මෙච්චර කාලයක් ආවේ මං කියන්නේ මුඛ પરම්පරාගතව මතකයෙන් අරන් ආවේ කියලා. එහෙම හාමුදුරුවෝ ටික මැරුණොත් එතනදී ධර්මයේ නැති වෙන නිසා තමයි ළමයි මාතලේ අලු විහාරයේදී ඔක ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරන්නේ. හරිද? මහා විහාර භික්ෂූන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී පණ බේර ගන්න කියලා භික්ෂූන් පිරිසක් ළමයි යනවා. හරිද? හාමුදුරුවෝ ටිකක් ළමයි යනවා කොහෙටද යන්නේ? මෙන්න මේ ඉන්දියාවට. හරි මේ අවස්ථාව යනවා. ඔන්න ළමයි මේ ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ඉතින් ඉන්දියාවේ ඉන්නේ නැති. හරිද? දුර්භික්ෂ කාලේ ඉවර වෙනකම්. එතකොට ළමයි දුර්භික්ෂෙත් ඉවර වෙලා වලගම්බා රජුරු අවුරුදු 14කට පස්සේ කුප්පික්කුල හාමුදුරුවොත් එක්ක සහ ප්‍රාදේශීය නායකයෝ මිනිස්සුත් එක්ක එකතු වෙලා නැවත සංවිධානය වෙලා ළමයි අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරයේදී දාටියේ කියන සොලියව මරලා දෙවනිවර රාජ්‍යත්වයට පත් වෙනවා. හරිද? ඔන්න රටට රජෙක් ආයි පත් වෙනවා. වලගම්බා රජු දෙවෙනි පාර රජ වෙනවා. රජ වුණාට පස්සේ ළමයි රට ස්ථාවර වෙනවා. හරිද? මෙන්න රට ස්ථාවර වුණා. දැන් හරි. දැන් රට ස්ථාවරයි. රට ස්ථාවරයි. ඒත් එක්කම මේත් එක්කම මොකක්ද හැදෙන්නේ? අබේගිරිය කියලා එකකුත් නිර්මාණය වෙනවා. හරිද? අබේගිරිය නිර්මාණය වෙනවා. දැන් අබේගිරිය නිර්මාණය වෙන හැටි දන්නවනේ. රජුරෝ දෙවෙනි වාර රාජ්‍යත්වයට පත් වුණ එකම රජුරන්ට උදව් කරපු කුප්පික්කුල හාමුදුරුවන්ට පන්සලක් හදලා දෙනවා. ඒ පන්සල තමයි ළම අබේගිරිය. හරිද කතාව? ඔන්න අබේගිරියත් එක්ක නිර්මාණය වුණා. එහෙනම් මෙන්න මහා විහාරෙත් තියෙනවා. මහා විහාරෙත් තියෙනවා. හරිද? මේ රජ්ජුරුව දෙවනි වර රජ වෙනකන් ළමයි අපේ මහා විහාරයේ විතරයි ලංකාවේ තිබ්බේ. හරිද? රජ්ජුරුව රජ වෙලා මේ කළගුණ සලකන්න ගිහිල්ලා තමයි අබේගිරිය නිර්මාණය කරන්නේ. හරිද? මෙන්න එතකොට ආරාම දෙකයි. එහෙනම් අර නියං මේ සාගත කාලයේදී ලංකාවෙන් ඉන්දියාවට ගිය හාමුදුරුවෝ ළමයි මහා විහාරයේ හාමුදුරුවෝනේ. කතාව පැහැදිලිනේ. ඒගොල්ලෝ නම් මහා විහාරයේ හාමුදුරුවෝ. පණ බේර ගන්න තමයි ඉන්දියාවට ගියේ. මෙන්න රට ස්ථාවර වුණාම මේ හාමුදුරුවෝ ටික මොකද කරන්නේ? මෙන්න මේ හාමුදුරුවෝ අහපව පාරක් එනවා ළමයි. කොහෙට දෙන්නේ? මේ හාමුදුරුවෝ ආපහු එනවා ලංකාවට. ලංකාවේනේ හිටියේ. ලංකාවේ හාමුදුරුවෝ ටිකනේ. ලංකාවේ මෙන්න එනවා. එන්නේ කොහෙටද? ගෙදරකට එනවද? නෑනේ. ඒගොල්ලෝ එන්නේ ළමයි ඒගොල්ලෝගේ පන්සලට. හරිද? ඒ කියන්නේ ඒ මහා විහාරය තමයි නියෝජනය කරේ. ඒ කියන්නේ තමයි මහා විහාරය මේක තිබ්බේ අනුරාධපුරේ තමයි. හරිද? හැබැයි ලංකාවේ පුරා ව්‍යාප්ත වෙලා හිටියේ සියලුම භික්ෂූන් ළමයි මහා විහාරයට අනුබද්ධ භික්ෂූ. හරිද? ඒ නිසා ඒගොල්ලෝ මහා විහාරය තමයි නියෝජනය කරන්නේ තේරවාදී නියෝජනය කරපු හාමුදුරුවෝ. හරිද? හැබැයි මොකද ළමයි වෙන්නේ? එතකොට මේ මහා විහාරයේ ඉන්න හාමුදුරුවෝ දන්නව ළමයි මේ වෛතුල්‍යවාදය කියලා බුදුදහමට වෙනස්. එහෙම නැත්නම් වෙනත් නිකායක ඉගැන්වීමක් දැන් ප්‍රචාරය වෙනවයි කියන ඒ ආරංචිය ළමයි මහා විහාර හාමුදුරුවෝ ටික දන්නවා. ඒ දන්න නිසා මේ ඉන්දියාවට ගිය අර සාගත කාලයේ ලංකාවෙන් ඉන්දියාවට ගිය හාමුදුරුවරුන් ළමයි මහබවපාරක් මහා විහාරයේ ඇතුළට එද්දී මහා විහාරයෙන් මේ හාමුදුරුවන් ළමයි ප්‍රතික්ෂේප කරනවා. හරිද? ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒ හාමුදුරුවෝ හිතනවා මේ ඉන්දියාවට ගිය හාමුදුරුවෝ වෛතුල්‍යවාදීන් වෙලා ඇති. හරිද? තේරවාදයේ හිටියට මේගොල්ලෝ දැන් වෛතුල්‍යවාදී අදහස් දරනවා ඇති.
ඇයි ඉන්දියාවේ ළමයි ඒ කාලෙ වෙද්දි ප්‍රචලිත වෙලා තිබ්බේ වෛතුල්‍යවාදය. සාධාරණයිනේ ළමයි. සැකේ සාධාරණයි. එතකොට මහා විහාරයේ හාමුදුරුවෝ බය වුණා මේ ගිය හාමුදුරුවෝ වෛතුල්‍යවාදය අරගෙන එහෙම මහා විහාරය ඇතුළට රිංගලා මහා විහාරයත් විනාශ කරයි කියලා. ඒ නිසා මහා විහාරයේ දොර මේ හාමුදුරුවන්ට වැහුණා. හරිද? මේගොල්ලෝ හාමුදුරුවරුනේ. මේගොල්ලෝ මොකද කරේ? යන්න තැනක් නැහැ. අහපව් ගිහි ගෙදරට යන්නේ. මේගොල්ලෝ ළමයි අබේගිරියට එනවා. අබේගිරියෙන් මොකද කරන්නේ? අභයගිරියේ ඉතින් ඕනෙම මතයක් පිළිගත්තා ඕනෙම මතයකට ගරු කරා. ඒ නිසා මේ ගිය සියලුම භික්ෂූන් ළමයි අභයගිරියේ පදිංචියට එනවා. පැහැදිලිද? ඒගොල්ලෝ ඔක්කොම අභයගිරියේ පදිංචියට එනවා. තේරෙනවද? අපි නම් ඔන්න ඔතනින් ළමයි අදට නතර කරනවා. ඕක ඊටවත්ම හොඳට තව පාරක් නෝට් එක කියවන්න. නෝට් එක කියලා ප්‍රශ්නයක් ගැටලුවක් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාලා අහන්න අවශ්‍යයි. හරි අපි එහෙනම් අදට මෙතනින් නතර කරගෙන හැමෝටම good night.